ඔව් හැම දිනකටම සුබ දවසක්. ඉතින් ලොකු කාලයකට පස්සේ අපි ආපහු YouTube සංජීවාට් YouTube channel එකේ වීඩියෝ ගන්න පටන් ගන්නවා. දැන් මම අද ඔයගොල්ලන්ට විශේෂයෙන්ම මේ වීඩියෝ එක ගේන්න හේතුවත් දැන් මේ පහුගිය අලුත් අවුරුද්දට කලින් අපේ විශාල පිරිසක් මේ ස්ක්‍රීන් අරගත්තා, තීන්ත වර්ග ගත්තා, ඒගොල්ලෝ print කරා. ඒ හැම කෙනාම මේ ඉතින් අවුරුද්දට ලහිලහියේ ගොඩාක් නිර්මාණ කරා, ව්‍යාපාරත් කරපු අය හිටියා, ඒගොල්ලෝ ලොකු ලාභ ගත්ත අය හිටියා. ඉතින් මට මේ හැම කෙනාගේම විස්තර ගොඩක් ආවා. හැබැයි අතර එක්කෙනෙක් දෙන්නෙක්ගේ මේ ගැටලු කීපයකුත් මට ආවා. අන්න ඒ ගැටලු ටික ඉලක්ක කරලා තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. විශේෂයෙන්ම මේ ගැටලුව අපි හැමදෙනාම මේක සුදංගනම යන්න ඕන. එහෙම නැති වුණොත් මේ ස්ක්‍රීන් වැඩේ බොහෝ දෙනෙකුට එපා වෙන්න පුළුවන්. මේක අපි ඇත්තටම ස්ක්‍රීන් කරනවා නම් මේ පුංචි දෙයක් මේක ඒ පුංචි වුණාට ඒක ඇත්තටම දැනගෙන ඉන්න ඕන. මොකද හේතුවක් තියෙනවා. මේ ඒ ගැටලුව තමයි මේ වගේ ස්ක්‍රීන් ගත්ත අයගේ ස්ක්‍රීන් බ්ලොක් වුණා. සමහරක් අයගේ ස්ක්‍රීන් බ්ලොක් වුණා. ඉතින් ඒ බ්ලොක් වෙන්න හේතුව ඒගොල්ලෝගෙන් අහනකොට මේ හැමදෙනාටම තිබුණේ එකම හේතුව. මේ විෂය ඇත්තටම ටිකක් සරල දෙයක්. හැබැයි බොහොම පුංචි දේවල් තියෙනවා. ඒවා සංකීර්ණ දේවල් විදිහට ගත්තොත් හරි අමාරුයි මේක තේරුම් ගන්න. නමුත් බොහොම සරලව තේරුම් ගත්තොත් මේක හරි ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. මොකද හේතුව මේ ස්ක්‍රීන් එකක් බ්ලොක් වෙන්න හේතු වෙන්නෙම තින්ත මේක තුල රැඳිලා තිබීමමයි. පුංචි වෙලාවක් මේ ස්ක්‍රීන් එකේ තින්ත රැඳිලා තිබ්බොත් ඇත්තටම මේ ස්ක්‍රීන් එක බ්ලොක් වෙනවා. ඉතින් ඒක නිසා ඒක වළක්ව ගන්න ක්‍රම. දැන් ගොඩක් අය ස්ක්‍රීන් එකේ තින්ත ස්ක්‍රීන් print කරලා ඉවරලා බ්ලොක් වුණාට පස්සේ තමයි කතා කරන්නේ මේ බ්ලොක් වෙච්ච එක අරගන්න වෙන ක්‍රමයක් තියනවාද කියලා. ඉතින් එහෙම ක්‍රම හොයාගන්නවට වඩා හොඳම දේ තමයි බ්ලොක් නොවි print කරන එක. ඉතින් බ්ලොක් නොවි print කරාට පස්සේ ආපහු අපිට කියන්න බෑ බ්ලොක් වෙලා තියෙන ප්‍රමාණය කොච්චරද, බොහොම පොඩි දෙයක්ද, ලොකු දෙයක්ද එහෙම කියන්න බෑනේ. ඒක නිසා පුංචි දෙයකට නම් පොඩි මේ සරල දෙයක් කියන්න පුළුවන් මෙහෙම කරන්න වෙන්නේ. නමුත් සමහරක් ඒවා ඒ මොනෝ දෙයක් කරත් හරියන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපි කල්පනා කරන්න ඕනේ ඇත්තටම මේ ස්ක්‍රීන් එකකින් print කරනකොට මේක බ්ලොක් නොවි print කරන්නේ කොහොමද කියලා. ඉතින් අද මම ඇත්තටම ඔයගොල්ලන්ට කියලා දෙනවා මේක print කරනකොට මේ print එකක් අරගෙන තවත් print එකක් යන්න ඒ විදිහට එක දිගට අපි හිතමු print 5000ක් විතර print කරා කියලා. ඒ බ්ලොක් නොවි print කරන ක්‍රමයක් තියෙනවා. විශාල ප්‍රමාණයක් print කරන්න පුළුවන් මේක. එකක් මේ screen printing කියන්නේ එක මුද්‍රණයක් කරන් ඒක අර හදලා ඒ එකක් හදාගන්න ක්‍රමය නෙමෙයි. අතරම මේකෙන් වටින්නෙම විශාල මුද්‍රණ ප්‍රමාණයක් කරන එක තමයි මේකේ ගොඩක්ම වටින්නේ. ඉතින් එහෙම කරන කෙනෙකුට ඒ කරන්න පුළුවන් සරල ක්‍රමවේද ටික මම අද කියලා දෙනවා. ඉතින් ඒක නිසා බොහොම මේ විශේෂ වීඩියෝ එකක් වෙයි මේක. මොකද හේතුව මේකේ ස්ක්‍රීන් printing කරන අයටත් දැනට කරගෙන යන අයටත් ළඟට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයටත් මේ වීඩියෝ එක ඉතාම වැදගත්. මේක හරියට බලා ගන්න, මේක හරියට කරන්න, මේකෙන් මේ කියන විදිහට කරොත් වරදින්නේ නැහැ. කොහොම පරිස්සමෙන් හොඳින් නිවැරදිව ලස්සනට කරන්න පුළුවන් ක්‍රමවේදයක් මම මේ කියලා දෙන්නේ. ඉතින් මම ඉස්සර වෙලා මේක කරලා පෙන්නන්න කලින් කියන්නම් මොකද්ද මේකේ ක්‍රමය කියලා. මුලින්ම අපි මේ රෙද්දක් මේසෙට එලා ගන්න ඕන. ඒ රෙද්ද රැලි නොවැටෙන විදිහට වටේ ෆින් කරලා හරි මොනවා හරි ක්ලිප් වලින් හරි. එහෙම නැත්නම් පාවිච්චි කරන්න පුළුවන් එක දෙයක් තමයි මේ ටේබල් ගම් එක. ටේබල් ග්ලූ කියලා කියනවා. මෙන්න මේ ටේබල් ගම් එකකින් බොහොම පොඩ්ඩක් මේසෙට දාලා මේසෙ හොඳට ස්ක්‍රූ එකකින් ඇදලා මේක ලස්සනට මේ මේසෙ ගා ගන්න ඕන. ඒ ගාගත්තට පස්සේ විනාඩි 10ක් 15ක් වේරුණාම ටේබල් ගම් එක ගාගත්තට පස්සේ මේසෙ උඩ චුට්ටක්වත් ඉතුරු නොවෙන්න ස්ක්‍රූ එකෙන් අයින් කරලා ඒ සම්පූර්ණයෙන්ම ගානට පැතිර යන විදිහට මේ ටේබල් ගම් එක ගා ගන්න ඕන. ඉතින් ඊට පස්සේ රෙද්ද ඒ ගම් එක ගාලා විනාඩි 10ක් විතර ගියාට පස්සේ රෙද්ද මේසෙට අතුරා ගත්තාම රෙද්දට මේ
ගම් එක ගෑවෙන්නේ නැහැ. හැබැයි රෙද්ද හොඳට අල්ලලා නෝ ටේබල් ගම් එක නිසා. මම හිතන්නේ වාට ඒ ගැන තේරෙනවා ඇති. මේ ඊට පස්සේ අපිට පුළුවන් මේ print එක පටන් ගන්න. ඕක පළවෙනි දේ. මොකද රෙද්ද මොන විදිහකට හරි මේ රෙද්දට මේ මේසෙට රෙද්ද සමතලාව මේ විදිහට ඇලිලා තියෙන්න ඕන. හොඳට ඇදිලා තියෙන්න ඕන. ඒක එක. එතනින් පස්සේ අපි ඇත්තටම මේ print එක කරන්න පළවෙනි print එක කරාට පස්සේ දෙවෙනි print එකට යනකොට ආයෙ රෙද්ද එලෙලා ඉන්න බෑ. අර තිබ්බ විදිහට ඇදි මේවා කරලා මේසේ හදාගෙන සූදානම් කරගෙන ඉන්න ඕනේ දෙවෙනි print එකට. ඒක තනි මේසයක වෙන්න පුළුවන්, මේස දෙක තුනක වෙන්න පුළුවන්. එකක් print කරා ඊළඟ එකට ගියා. ඊළඟ එක print කරා අනිත් එකට ගියා. හැබැයි මෙන්න මේ විදිහට print කරගෙන යද්දී අපි එක වතාවක් මේ විදිහට screen එකේ print මෙහෙම අද්දට පස්සේ එක වතාවක් හෝ දෙවතාවක් හෝ Tamanට screen එකෙන් බහින්න ඕන ප්‍රමාණයට අද්දට පස්සේ මේ දෙවතාවක් අදින්නත් පුළුවන්. තුන් වතාවක් අදින්නත් පුළුවන්. එහෙම වාර ගානේ හැටියට බහින තින්ත ප්‍රමාණය වැඩි වෙනවා. හොඳට සුදු නම් සුදු අනිත් පාට නම් අනිත් පාට හොඳට මතුවලා එනවා. මේ වැඩි ප්‍රමාණයක් තින්ත මේ විදිහට එහා මෙහා කරොත් අර එම්බෝස් වෙලා වගේ හිටිනවා. තින්ත ප්‍රමාණය ටිකක් ඝනකමට හිටිනවා. අන්න ඒක නිසා ඒක තේරුම් අරන් Tamanට ඕන විදිහට ඒක බැලන්ස් කරගෙන කරන්න ඕන. ඊළඟට එහෙම තින්ත ඇද්දට පස්සේ අපි මේ ස්ක්‍රීන් එක රෙද්දෙන් ගලවලා ගත්තට පස්සේ ආපහු මේකේ තියෙන තින්ත ටික මේ බ්ලොක් එක වහගන්න ඕනේ. හැබැයි එහා පැත්තෙන් මතු නොවන විදිහට තද කරන්නේ නැතුව මේ බ්ලොක් එක විතරක් වැහෙන විදිහට තින්ත වලින් වහගන්න ඕනේ. ඒක අපි කරන්නේ මේකෙන් මෙහෙම අයින් කරාට පස්සේ අපි මේකෙන් ගැලෙවුවට පස්සේ මේ සිදුරු මේ තියෙන අපේ බ්ලොක් එකේ ඒ බ්ලොක් එකේ තියෙන තැන්වල ඇත්තටම මේ මොනවාද මේ තින්ත නෑ වගේ තිබුණට බොහොම මේ අංශු මේ තියෙන සිදුරු ASCII බොහොම පොඩි ප්‍රමාණයක් තින්ත ඉතුරු වෙනවා. ඉතින් චුට්ටි ප්‍රමාණයක් පොඩි ප්‍රමාණයක් තියෙන නිසා මේක බ්ලොක් වෙන්න බලනවා. ඒ කියන්නේ මෙහෙමුත් තුලන් වදිනවා මේ පැත්තෙමුත් තුලන් වදිනවා. ඒක නිසා එතකොට බ්ලොක් වෙන්න බලනවා. එතකොට මේ බ්ලොක් වෙන එක වළක්වන්න තමයි අපි තින්ත වැඩි ප්‍රමාණයක් ගන්න. ඒතකොට තින්තවල තියෙන තෙත ගතිය නිසා මේක බ්ලොක් වෙන එක නතර වෙනවා ටික වෙලාවකට. හැබැයි තින්තත් එක්ක වැඩි වෙලාවක් තිබ්බොත් බ්ලොක් වෙනවා. ඒක නිසා ඊළඟ print එකට යනකොට ඒ විදිහට screen එකේ තින්ත ටික ස්ක්‍රූ එකකින් ඇදලා වහගෙන තමයි යන්න ඕන. ඊළඟට මේ අවසානයේට මේක print කරාට පස්සේ මේකේ තියෙන තින්ත ටික ඔක්කොම අයින් කරලා සම්පූර්ණයෙන්ම අයින් කරලා අපි අවසාන print එකේදීන් තමයි ඒක කරන්නේ. අවසාන print එකේදී උන්ට ස්ක්‍රූ එකකින් තින්ත ටික අහ කරලා අර වෙන භාජනයකට අයින් කරලා මේක ගලවපු ගමන්ම ස්ක්‍රීන් එකෙන් ගලවපු ගමන් මේ වගේ භාජනයකට වතුර ටිකක් දාගෙන රෙදි කෑල්ලක් තියාගෙන ඉඳලා මේ පැත්තයි දෙපැත්තම හොඳට පොඟවා ගන්න. එහෙම පොඟවාගෙන තමයි යන්න ඕන කොහෙටද ටැප් එකක් ළඟට මේක සෝදන්න අරන් යන්න ඕන. නැත්තම් තින්ත අයින් වුණාට පස්සේ ටැප් එක ළඟට ගෙනියන වෙලාවත් ඇති මේක බ්ලොක් වෙන්නේ. ඒ නිසා මම මේ කරන විදිහ පොඩි ප්‍රායෝගික ක්‍රියාවක් මම කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් මෙන්න මේ විදිහටයි වෙන්නේ කියලා. ඔන්න මම දැන් මේ භාජනයේට මේ තින්ත වර්ග දෙකක් තියෙනවනේ අපේ. අඳුරු රෙදි වලට අඳුරු පාට රෙදි වලට එකකුත් ලා පාට රෙදි වලට එකකුත්. මම දැන් මේක ලා පාටක් නිසා මම මේකට පාවිච්චි කරනවා මෙන්න මේ RBC කියන එක. ඒ කියන්නේ රබර් ක්ලියර් කියන තින්ත වර්ගය. ඉතින් මේකට මේ විදිහට මම ටිකක් හදා ගන්නවා. මෙන්න මේ කප් එකට ප්‍රමාණයක් හදා ගන්නවා. මේක හදා ගන්න ක්‍රමේ මම තවත් කලින් වීඩියෝ වල කියලා තියෙනවා. නමුත් මේක ආයෙ මම මේ කියන්නේ මොකටවත් නෙමෙයි. මේක ගොඩක් අය මේ නැවත මගෙන් අහනවා මේ කොහොමද කරන්නේ මේක කොහොමද ඩයි වර්ග කවලම් කරගන්නේ ෆික්සර් කොහොමද දාන්නේ කියලා. දැන් මෙතන අපි හිතමුකෝ මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් තේ හැඳි නෙමෙයි මේස හැඳි 3ක් විතර වගේ ප්‍රමාණය. හරිද? ඉතින් මේකට මේ වගේ ප්‍රමාණයකට ඔන්න ඉස්සර වෙලාම මේකට දාගන්නවා. මෙන්න මේක ෆික්සර් එක. ෆික්සර් එකෙන් බිංදු 2ක් විතර බොහොම පොඩි ප්‍රමාණයක්. බොහොම චූටි ප්‍රමාණයක් දාගන්න. බලන්න මේක බිංදු 2යි 3යි. ඔය ප්‍රමාණය දාගන්නවා. ඒත් එක්කම මම මේකට අරගන්නවා දම් පාට ඩයි එක. මේකෙමුත් බොහොම
පොඩි ප්‍රමාණයක් මම දාගන්නවා. පොඩි ප්‍රමාණයක් දාගත්තා. දැන් මේ දෙකම හොඳට කවලම් කරගන්න. අන්න මේ ඩයි එකේ පාට ආවේ නැහැ. මේකට හේතුව තමයි මම මේ ඩයි එක ගන්නකොට මේක කවලම් කරලා ගත්තේ නැහැ. මේක හොඳට ඔලවලා ගන්න ඕනේ. මේ විදිහට. ඒකට මේ ඩයි එකේ මේ ලික්විඩ් දෙක සමහර වෙලාවට වෙන වෙනවා. අන්න ඒක මේ වෙන්නේ නැති වෙන විදිහට අපි මේක කවලම් කරලා ගන්න ඕනේ. එතකොට තමයි අපිට හරි පාට ගන්න පුළුවන් වෙන්නේ. දැන් කලින් මේකේ කවලම් කරාට පාට ආවේ නැහැ. නමුත් දැන් මම කවලම් කරපුවාම හොඳට පාට එනවා. සෝරි මේක දම් පාට නෙමෙයි. මේක කළු පාටක් තියෙන්නේ. මේ කළු පාට ඩයි එකක් තමයි මේකේ තිබිලා තියෙන්නේ. ගැටලුවක් නැහැ අපි මේකෙන් මේක print කරගන්න විදිහ ගැන තේරුම් ගමු. හොඳට කවලම් කරගන්න ඕන. මේ දෙක ඩයි එකක් දාපුවාම අර අපි කලින් දාපු ෆික්සර් බිංදු දෙකත් එක උත්තර කවලම් වෙන්න ඕන. ෆික්සර් වැඩි කරගන්න එපා. මේක වේලෙන්න පුළුවන් ඒක නිසා. එහෙම කවලම් කරගත්තා. මම මේ කියලා දෙන්න හදන්නේ මේ print එක ඉවර වුණාට පස්සේ කොහොමද ඔයා මේක මේ ස්ක්‍රීන් එක બ્લોක් නොවි තියාගන්න කියලා. දැන් ඔන්න මේ අපි tint එක හදලා ඉවරයි. දැන් ඔන්න මේ ටික ස්ක්‍රීන් එකට දාගන්න. ස්ක්‍රීන් එකට දාගන්නකොට මෙහෙම දිගට දාගන්න ඕනේ. තුර අපි පළවෙනියටම print කරන එක අපි හිතමුකෝ මෙතන කරනවා කියලා. ඔන්න ඔහම තියාගෙන මේ ස්කූජි එක තියාගන්න ඕනේ මෙන්න මෙහෙම කෙලින් අතට. සම්පූර්ණ මේක දිගට එකක් තිබ්බේ නැතත් සම්පූර්ණ දිගට තිබුණොත් නම් එක සැරයක් හෝ දෙපාරක් ඇද්දොත් ඇති. මේක මේ අතර කෙලින් අතර මේ මොකද මේ ස්කූජි එක මේ V shape එක තියෙන එකක්. මේ අගිස්ස මෙහෙම තුඩ වගේ V shape එක තියෙන එක. V shape එක තියෙන මේ ස්කූල් එකක් පාවිච්චි කරනකොට මෙහෙම කෙලින් අතර තියලා තමයි මෙහෙම අදින්නේ. ඔය විදිහට අදගත්තා. ඔය එකක් දැන් මේ තුන් වතාවක් ගියාට මේ එක කෝඩ් එකයි ගියේ. ඒක නිසා අපි ඊළඟ කෝඩ් එක යන්න මෙහෙම දෙවතාවක් අද ගන්නවා. මොන දැන් හොඳට ඇතුලේ print වෙලා තියෙන්නේ. ඊට පස්සේ ස්ක්‍රීන් එකෙන් මෙහෙම ස්ක්‍රීන් එක රෙද්දෙන් ගලවලා මේ විදිහට ආපහු සැරයක් මේ තින්ත ටිකෙන් එහා පැත්තට කාන්දු නොවන විදිහට බොහොම හිමින් ඒ බර නොකර ස්කූජි එක බර නොකර මෙහෙම තින්ත වලින් වහගන්න. හරි අපේ මේ બ્લોක් එක සම්පූර්ණයෙන් වහගන්නේ අර තිබුණ අර වේලීම නතර කරන්න. දැන් මේක සම්පූර්ණයෙන් වැහිලා තියෙනවා. දැන් අපි ඊළඟට ගෙනියනවා. එහෙම ගෙනියලා ඊළඟ තැනත් මේ විදිහට තියලා ඊළඟ print එකත් ගහනවා. අර විදිහටම දැන් තින්ත ටික හොඳට වදිනවා. දැන් ඔන්න අපි දෙපාරකුත් ගහනවා. දෙපාරක් ගහනවා. දැන් මේ ස්ක්‍රීන් එක ගැලෙවුවා. තුන්වෙනි එකත් print කරනවා. ඒ විදිහට යන්න පුළුවන් print ඕන තරමක් යන්න පුළුවන්. හැබැයි මේක වැඩි ඉවර වෙච්ච ගමන්ම ඔයා මේ විදිහට තින්ත එකෙන් වහ ගන්නවා. මෙන්න මේක හොඳට මතක තියාගන්න. ස්ක්‍රීන් එකෙන් ගලවලා තින්ත එකෙන් වහගත්තා. තව එකක් ඕන print කරන්න පුළුවන්. මෙහෙම print කරාට පස්සේ අවසාන print එකේදී අපි මේකේ තියෙන තින්ත ඔක්කොම අහක් කරගන්න ඕන. මේ විදිහට තින්ත සම්පූර්ණයෙන් අයින් කරාට පස්සේ තමයි අපි මේ ස්ක්‍රීන් එකේ ගලවන්නේ.
මේ ස්ක්‍රීන් එක මේකෙන් ගලවනකොටම මෙන්න මේ වගේ භාජනයකට වතුර ටිකක් තියාගන්න. තියාගෙන මේක මෙහෙම ගලවලා ඉවර වෙලා මේ විදිහට වතුරෙන් පිහදා ගන්න ඕනේ. මේ පැත්තත් පිහදැම්ම මේ පැත්තත් පිහදැම්ම. හරි. දැන් මේක ස්ක්‍රීන් එකේ තින්ත පොඩ්ඩක්වත් නැහැ. ආයෙ બ્લોක් වෙන්න හේතුවක් එන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය හරියට ඔයා කරොත් ඔයා ස්ක්‍රීන් එක ඔයාගේ બ્લોක් වෙන්න කිසිම හේතුවක් නැහැ. මේ පැත්තට තියනවා මේ පැත්තට තියනවා. මම මේ ටැප් එක ළඟට ගෙනියලා හොදන්න නැතුව මම මේ පිහදලා මම ඔයාලට පෙන්වන්න ඕන නිසා පෙන්නුවේ. ආයෙත් ඉන්ට ඉතුරු වෙලා නැහැ. දැන් මේකේ ආපහු සැරයක් ඕනේ නම් ආයෙ print එකක් අපිට යන්න පුළුවන්. නේද අපි විශේෂ දැන් ඔයාලට තේරෙන්න ඇති මේ මුද්‍රණ ක්‍රියාවලියේදී බොහොම සරල කාරණයක් මෙතන තියෙන්නේ. ස්ක්‍රීන් එක બ્લોක් නොවි print කරනවා කියන එකට මහා ලොකු දෙයක් මෙතන නැහැ. බොහොම සරල දෙයක් තියෙන්නේ. ඉතින් මොන විදිහේ මුද්‍රණයක් ගත්තත් ඔන්න ඔය විදිහට එක මුද්‍රණයකින් ඊළඟ මුද්‍රණයකට වැඩි වෙලාවක් ගන්න නැතුව යනවා නම් අර විදිහට වහ ඉන්න ඕනේ නැහැ. දෙක දිගටම යන්න පුළුවන්. නමුත් අපි එකක් අරගෙන තව චුට්ටක් දුරකට අනිවාර්යෙන් එකක් වහගෙන ඉන්න ඕනේ. පොඩි වෙලාවක් යනවා නම් අර ස්කූලි එකෙන් තින්ත ටික වහ ගන්න ඕන. ඒත් එක්කම මේ හැමදේම කරන්නේ ස්ක්‍රීන් එකේ තින්තවල තෙත ගතිය තියා ගන්න ඕන නිසා. ඒක වේලෙනොත් මොනවා හරි හේතුවකින් එක තැනක හරි ඉතුරු වෙලා වේලුනොත් අපිට එතන ඒ બ્લોක් එක හදා ගන්න අමාරුයි. ඒක නිසා මෙන්න මේ කාරණා ටික තේරුම් අරන් මුද්‍රණ ක්‍රියාවලිය හරි සාර්ථකව කරගන්න ඔයාට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමි. මම මෙතනින් නතර වෙනවා. ඔයාට තවත් වීඩියෝ අපි කීපයක්ම තියෙනවා. මේ තව ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා අර canvas චිත්‍ර වල මුල් වීඩියෝ දෙකක් විතර මම දැම්මේ. එතනින් එහාට මේ වීඩියෝ ටිකේ තවත් ඉස්සරහට canvas චිත්‍ර අඳින විදිහේ වීඩියෝ ටිකක් ගේන්න. ඊළඟට තවත් ආසම කරන විදිහේ වීඩියෝ එකක් මම තියෙනවා මේ දවස්වල සකස් කරමින් යන මේ ගොඩක් අයගේ ඉල්ලීමක් මත මේ බ්ලොක් වලින් print කරන්නේ කොහොමද කියන එක. බ්ලොක් එකක් ප්ලාස්ටික් බ්ලොක් ඕගොල්ලෝ ගාව ඇති. ඒ ප්ලාස්ටික් බ්ලොක් වලින් ස්ක්‍රීන් තින්ත නැතුව දැන් අපි ෆැබ්‍රික් පේන්ට් වලින් ඕගොල්ලෝ කරනවා ඇති. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි අරන් එනවා කොහොමද බ්ලොක් එකක් ස්ක්‍රීන් එකේ print කරන්න කියන එක සම්බන්ධයෙන්. ඒක නිසා රැඳිලා ඉන්න තවත් ගොඩාක් වටිනා වීඩියෝ ටිකක් එක්ක අපි ඉස්සරහට මුණ ගැහෙමු. හැම දිනකටම බොහොම ස්තුතියි.